Dekma Education. Let's learn together. අයිබෝවන් සියලු දෙනාටම වෙනද වගේම අදත් අපි IQ ගැටලුවක් සාකච්ඡා කරමු. channel එක subscribe කරලා ඉස්සරහා තියෙන bell icon එකත් click කරන්න. ගැටලුවට යන කලින් ඔයාලත් පොඩි උත්සාහයක් දරන්න තනිවම පිළිතුර ලබා ගන්න පුළුවන්ද කියලා. හරි, අපි එහෙනම් ගැටලුවට යමු. ගැටලු අංක 2. A, B, C, D හා E මිතුරන් 5 දෙනා ගායකයෙක්, පාපන්දු ක්‍රීඩකයෙක්, ඡායාරූප ශිල්පියෙක්, ලේඛකයෙක් හා හොටෙල් හිමිකරුවෙක් වෙති. ඔවුන්ගේ වෘත්තිය දක්වා ඇත්තේ අනුපිළිවෙලින් නොවේ. පහත අතිරේක තොරතුරු සපයා ඇත. 1. පාපන්දු ක්‍රීඩකයාගේ ක්‍රීඩා තරගයේ නැරඹීම සඳහා C සහ D මිතුරන් දෙදෙනා සහභාගී විය. B හා C කිසි දිනක හමු වී නැත. Bගේ විවාහ මංගල්‍යය සඳහා හොටෙල් හිමියාගේ සහන පැකේජයක් ලබා ගැනීමට D මූලික විය. ඡායාරූප ශිල්පියා විසින් Aගේ ගායකයාගේ ඡායාරූපයක් මෑතකදී ගෙන ඇත. ගායකයාගේ සංගීත ප්‍රසංගය නැරඹීමට C සහ E සමග එකතු විය. ලේඛකයා විසින් C හා Dගේ ජීවන තොරතුරු ඇතුළත් නවකතාවක් ලියයි. මෙම තොරතුරු වලට අනුව එක් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මේ වගේ ගැටලුවකදී අපි වගුවක් ඇසුරෙන් පිළිතුරු කරා ලේසියෙන්ම යන්න පුළුවන් විදියක් සාකච්ඡා කරමු. අපි මෙතන රැකියා ස්ථාන 5ක් තියෙනවා පුද්ගලයන් 5 දෙනාට අදාළව. එතකොට අපි chart එක ගහගන්න ගියම් එක පැත්තකට පුද්ගලයන් A, B, C, D, E. අනිත් පැත්තට singer, footballer, photographer, writer, hotel හිමිකරු. මේ දෙකේ පැත්ත මාරුවාට අවුලක් නැහැ. මෙතන A, B, C, D ඇවිල්ලා singer, footballer, photographer, writer, hotel ඒ විදිහට ආවත් කමක් නැහැ. මේ විදිහට chart එකක් ගහගත්තාම මට ලේසියෙන්ම පිළිතුරු කරා යන්න පුළුවන්. නැත්නම් ගොඩක් අය උත්සාහ කරන්නේ මේවා කියවන ගමන් පැත්තක පොඩි සටහන් කරගන්න එකනේ. ඒකට තවත් ගාන ගැටලුව සංකීර්ණ වෙනවා. ඒ හින්දා අපි මේ වගේ වගුවක් ඇසුරෙන් පිළිතුරු කරා යන්න සහයක් දරමු. අපි බලමු පළවෙනි ඉඟිය මොකක්ද කියලා. පාපන්දු ක්‍රීඩකයාගේ ක්‍රීඩා තරගයේ නැරඹීම සඳහා C සහ D මිතුරන් දෙදෙනා සහභාගී විය. ඒතර පාපන්දු ක්‍රීඩකයාගේ ක්‍රීඩා තරගයේ නැරඹන්න C සහ D මිතුරන් දෙදෙනා ගියා නම් කවදාවත් C සහ D පාපන්දු ක්‍රීඩකයෝ වෙන්න බෑ. C සහ D පාපන්දු ක්‍රීඩකයෝ වෙන්න බෑ. එතකොට මෙතන කියලා දෙන B හා C කිසි දිනක හමු වී නැත. මෙතන කියලා තියෙනවා Bගේ විවාහ මංගල්‍යය සඳහා හොටෙල් හිමියාගේ සහන පැකේජයක් ලබා ගැනීමට D මූලික විය. එතකොට හොටෙල් හිමිකරුවා B වෙන්නත් බෑ, D වෙන්නත් බෑ. හොටෙල් හිමිකරුවා B වෙන්නත් බෑ, D වෙන්නත් බෑ. ඒ වගේම මෙතන B හා C කිසි දිනක හමු වෙලා නැත්නම් Bගේ විවාහ මංගල්‍ය සඳහා හොටෙල් හිමිකරුවාගේ සහන පැකේජය ලබා ගැනීම D මූලික වුණා නම් කවදාවත් B හා C මුණ ගැහෙලා නැති නිසා හොටෙල් හිමිකරුවා C වෙන්න බෑ. හොටෙල් හිමිකරුවා C වෙන්න බෑ. ඒ වගේම ඊළඟට ඡායාරූප ශිල්පියා විසින් Aගේ ගායකයාගේ ඡායාරූපයක් ගෙන ඇත. එතකොට A කියන කෙනා ඡායාරූප ශිල්පියා වෙන්නත් බෑ, ගායකයා වෙන්නත් බෑ. A කියන කෙනා ඡායාරූප ශිල්පියා වෙන්නත් බෑ, ගායකයා වෙන්නත් බෑ. එතකොට ඊළඟ ඉංගිය ගායකයාගේ සංගීත ප්‍රසංගය නැරඹීමට C සහ C E සමග එකතු වේ. ඒතර ගායකයා C වෙන්නත් බෑ, E වෙන්නත් බෑ. ඒ වගේම මෙතන ගායකයාගේ සංගීත ප්‍රසංගය නැරඹීමට C E සමග එකතු වුණා. ඒ කියන්නේ C කවදාවත් B හමු වෙලා නැහැ කියලා මේක දීලා තියෙනවනේ. එතකොට ගායකයා කවදාවත් B වෙන්න බෑ. ගායකයා කවදාවත් B වෙන්න බෑ. හේතුව B සහ C කිසි දිනක හමු වෙලා නැහැ. මෙතන C ඉන්නවනේ. ඒත් B කියන කෙනා ගායකයා වෙන්න බෑ. ගායකයා B වෙන්න බෑ. ඒතර නිසකවම මෙතන singer කියන කෙනා A වෙන්න බෑ, B වෙන්න බෑ, C වෙන්න බෑ, E වෙන්න බෑ. එහෙනම් ගායකයා D වෙනවා. එතකොට
මෙතන තව තියෙනවා ලේඛකයා විසින් C සහ D ගේ ජීවන තොරතුරු ඇතුළත් නවකතාවක් ලියයි. ලේඛකයා එතකොට C වෙන්නත් බෑ D වෙන්නත් බෑ. ලේඛකයා C වෙන්නත් බෑ D වෙන්නත් බෑ. එතකොට ෆොටෝග්‍රැෆර් කවදාවත් D වෙන්න බෑ. සිංගර් D වෙලානේ තියෙන්නේ. එතකොටනේ. එතකොට ෆොටෝග්‍රැෆර් කවදාවත් D වෙන්න බෑ. එතනත් වැරදි. එතකොට නිසකවම මෙතන C කියන කෙනා සිංගර් වෙන්නත් බෑ. ෆුට්බෝලර් වෙන්නත් බෑ. ෆොටෝග්‍රැෆර් තමයි වෙන්න පුළුවන්. හේතුව රයිටර් වෙන්නත් බෑ. හොටෙල් හිමිකරුව වෙන්නත් බෑ. අපිට එතකොට බලන්න C ගේ වෘත්තිය කුමක්ද? C ගේ වෘත්තිය ෆොටෝග්‍රැෆර්. D ගේ වෘත්තිය සිංගර්. ඡායාරූප ශිල්පියා කියන්නේ C. එතකොට බලන්න මේ ගානේ අපිට අනිත් දත්ත ෆිල් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට දීලා තියෙන දත්ත ටික වගුවේ තුල ෆිල් කරන් පස්සේ අපිට මේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න පුළුවන්. සමහර විට අපි ගාන හදාද්දී මේව ෆිල් වෙන්නේ නැති හින්දා ආයේ අපි කියව තරක ගොඩනගමින් මේව ෆිල් කරන්න උත්සාහ දරන්න කාලය නාස්ති කරන්න එපා. අපිට අවශ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු ටික ලැබිලා තියෙන හින්දා මේ දත්ත ෆිල් කිරීම පමණක් ප්‍රමාණවත්. අපි තවත් ගැටලුවකින් හමු වෙමු. ඔයාලා නොදන්න ගැටලු තියෙනවා නම් තිරයේ දිස්සන WhatsApp අංකයට යොමු කරන්න. එහෙනම් තවත් මේ වගේ IQ ගැටලුවකින් හමු වෙමු.